ආදරයේ සුලි සුලගේ මා පැටලෙන්නේ ඔබෙරුව සෝයා හී පාරින් සමුගත්තේ මාගේ පන රැක දෙන්නයි ඕයා ඉපදෙන්නේ නැවතත් මා වශයෙන් නුබේ ආදරෙන් කවදාවත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඔන්න ඉතින් අදත් වෙනද වගේම ලස්සන ව්ලොග් එකකින් ආවා ඔයාලව බලන්න. අද ව්ලොග් එක නම් විශේෂ ව්ලොග් එකක්. ව්ලොග් එක මුලින්ම මම පටන් ගන්න වෙන්නේ ඒ විශේෂ දවස වෙනුවෙන් මට මුලින්ම බඩු ටික ගන්න යන්න සූදානම් කරගන්න වුණා. අද දවස විතරක් නෙමේ සතියක් තිස්සේ ඉඳලා අපිට ඒ විශේෂ දවස වෙනුවෙන් එහාට මෙහාට යන්න වුණා. ඒ වගේ වීඩියෝස් නම් මට ගන්න බැරි වුණා. ඒත් ඒ ගත්ත බඩුවල වීඩියෝස් මම ඔයාලට vlog එක ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් බඩු ටිකත් මං අරගෙන ගෙදර ඇවිත් ඉස්සෙල්ලම කරේ ගෙවල් අස් කරන එක. මොකද මම ඒ බඩු ටික ගන්න ගියේ සිකුරාදා දවල්නේ. සිකුරාදා දවල් ඇවිල්ලා මට කරන්න පුළුවන් වැඩ ටික මම කරලා ඉතුරු ටික හිතුවා මං සෙනසුරාදා උදෙන්ම කරනවා කියලා. මොකද අපි විශේෂ දවසට යන්න ලෑස්ති වෙන්නේ අද. ඒ කියන්නේ සෙනසුරාදා. සෙනසුරාදා දවල් තමයි අපි යන්න ලෑස්ති කරගෙන ඉන්නේ. හරි අපි කතා කරමුකෝ මම මේ විශේෂ දවස කියලා කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම මේ විශේෂ දවස කියලා කිව්වේ අපි අනුරාධපුරයේ රුවන්වැලි සෑයට කිරියාහාර පූජාව, ගිලන්පස පූජාව, ඒ වගේම තවත් ගොඩක් පූජාවල් තියන්න සූදානම් කරගෙන ඉන්නවා. අපි ඉතින් ඒ දේවල් වලට ලෑස්ති වුණ විදිය තමයි මම ඔයාලට මේ වීඩියෝ එකකින් අරගෙන ආවේ. ඉතින් අපි හැම අවුරුද්දකම රුවන්වැලි සෑයට පූජාවන් පවත්වන්න යනවා. ඉතින් ඒ පූජාවන් පැවැත්වුණු වීඩියෝස් මං ඉස්සරහට ඔයාලට අරගෙන එන්නම් බලන්න. ඉතින් ඔක්කොටම කලින් ඒ බඩු ටික ලෑස්ති කරගන්නටත් කලින් මම ගේ හොඳට අස්පස් කරලා ඒ දේවල් ලෑස්ති කරගත්තා. මොකද අපි දවස් 3කට තමයි අපි අනුරාධපුරයට යන්නේ. ඉතින් දවස් 3ක් අපි ගෙදර නැති නිසා ගෙදර වැඩ ටික අතපසු වෙනවනේ. ඒ කියන්නේ ගෙදර අස් කරගන්න බැරි වෙනවා. ඉතින් මං මුලින්ම කරේ පිළිවෙලට ගේ වෙනද වගේ මස් කරගෙන හිටියා. අපි මේ වගේ දුර ගමනක් ගිහින් නැවතෙන්නේ අපේ ගෙදරටමනේ. එතකොට ගෙදර අපිලි වෙලා හැටි වෙලා තියෙනකොට ඒක ඔළුවට හරි වදයක්. මොකද ගමන් මහන්සියත් එක්ක අපි ගෙදරට එන්නේ ටිකක් නිදහසේ ඉන්නනේ. ඉතින් මේ විදියට හැමදේම පිළිවෙල කරලා ඒ දේවල් දකිනකොට ඒක මනසටම ලොකු සැහැල්ලුවක්. මම කොහේ ගියත් ගෙදර වැඩ ටික මේ විදියට පිළිවෙල කරලා තමයි යන්නේ. ඉතින් අපි බලමු පූජාවන් වෙනුවෙන් කොහොමද බඩු ටික ලෑස්ති කරගත්තේ කියලා. මුලින්ම බෙහෙත් පූජාව සඳහා අපි බෙහෙත් බඩු මේ විදියට බෙහෙත් කඩෙන් ගෙනල්ලා ඒවා මේ වගේ සිප්ලොක් බෑග් වල දාලා ඒවයි නම් ගහගත්තා. මම කියන්න ඕනේ අර බෙහෙත් බඩු වට්ටි තියෙනවනේ ගන්න.
ඉතින් අපි හිතුවා ඒ වට්ටි වලට වඩා බෙහෙත් බඩු මේ විදියට කඩෙන් ගෙනල්ලා ඒවා පිළිවෙලට නම් ගහලා වෙනම බෙහෙත් බඩු වට්ටියක් හදනවා කියලා. මම ඉතින් ඒක මටත් වඩා හස්බන්ඩ් තමයි මට කිව්වේ මේ විදියට කරන්න, මේ විදියට හැමදේම පිළිවෙලට තියෙනවනේ. මොකද වට්ටිවල බෙහෙත් බඩු ඔක්කොම එක ගොඩේනේ තියෙන්නේ. එතකොට අපිට හොයාගන්න බෑ මේ බෙහෙත මේ විදියයි කියලා අපිට කියන්න බෑනේ. කවුරු හරි මේක පාවිච්චි කරන්න ගන්නවා නම් බෙහෙත් බඩු කලවමේ තියෙනකොට අපිට හොයාගන්න බෑනේ මේ මොන බෙහෙත් බඩුවද කියලා. ඉතින් මේක අපි හිතන විදිය ගොඩක්ම හස්බන්ඩ් කැමති විදියට තමයි බෙහෙත් බඩු ටික මේ විදියට මම මේ ලැහැස්ති කරගත්තේ. මට අපිට පිළිවෙල කියලා හිතුණා. ඉතින් අපි ඒක වට්ටියකට වෙනම සූදානම් කරගත්තා මේ විදියට. ඔයාලා මේ දකින්නේ මම ගොඩක් පූජාවන් තියෙන හින්දා මේ වගේ ගෝල්ඩ් කූඩ 6ක් ගත්තා. ඒ ගෝල්ඩ් කූඩ 6 තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඒ වගේ මම රස කැවිලි පූජාවන් වෙනම තියෙනවා. ඉතින් ඒවත් මම පිළිවෙලට දැන් අසුර ගන්න තමයි යන්නේ. ඉතින් මං ගිලන්පස පූජා කරන්නත් මේ වගේ මේ ග්ලාස් නෙමේ, මේ ප්ලාස්ටික් වගේ ග්ලාස් එකක්. මේ ඒ විදියට ග්ලාස් 6යි ගෝල්ඩ් ට්‍රේ එකයි ගත්තා. මොකද මම ගෝල්ඩ් කලර් එකෙන් තමයි හැමදේම ලෑස්ති කරගත්තේ. ඉතින් ඒ දේවලුත් හැමදේම පිළිවෙලට මම මේ විදියට මේ සූදානම් කරගත්තා. ඉතින් ඔයාලා මේ දකින්නෙත් මම පූජා කරන්න ගත්තු බීම වර්ග. ඒවා මම හොඳට මේ පෙට්ටි මේ විදියටම කහ වතුරෙන් හොඳට හොදලා තමයි මම මේ විදියට පිටිසිඳුවට පිළිවෙලට මේ පැක් කරගන්නේ. මොකද මම ඒ දේවල් ආරක්ෂිත විදියට තමයි අපි මේ දේවල් අරගෙන යන්නේ. ඉතින් ඔයාලා මේ දකින්නේ කිරි ආහාර පිළියෙල කරගන්න සූදානම් කරගත්තු බඩු ටික. ඒවත් ඔක්කොම අපි මෙහෙන් තමයි අරගෙන යන්නේ. ඒ හින්දා ඒ දේවලුත් පිළිවෙලට මම සූදානම් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. පළතුරු පූජාව සඳහාත් අපි පළතුරු ඔක්කොම ගෙනල්ලා හොඳට කහ වතුරෙන් හොඳට හොදලා ඒවත් හොඳ ආරක්ෂිත විදියට තමයි අපි පළතුරු ටිකත් රුවන්වැලි සෑ මහරජාණන් වහන්සේට පූජා කරන්න සූදානම් කරගත්තේ. ඉතින් රුවන්වැලි මහා සෑයට පූජා කරන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකුත් අපි
සෝදානම් කරගත්තා. ඔයාලා මේ දකින්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේ. වගේම පාවඩයකුත් අපි පූජා කරන්න ලැහැස්ති කරගත්තා. ඉතින් මේ හැම දෙයක්ම ලැහැස්ති කරගෙන මායි පුතයි මේ යන්නේ අම්මලා ගෙදරට. ඒ අම්මලා ගෙදර මොනවද වැඩ තියෙන්නේ කියලා බලලා ඒ දේවලුත් ලැහැස්ති කරගෙන අපි ගමන යන්න ලැහැස්ති වෙමු එහෙනම්. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එක අනුරාධපුර පූජා නගරයෙන් හමු වෙමු. අපිත් පරිස්සමට ගිහින් එනකන් ඔයාලත් පරිස්සමට ඉන්න එහෙනම්. තෙරුවන් සරණයි. Kiya pate